friends, welcome to Rainbow with Sako YouTube channel. අද මම ඔයාලත් එක්ක share කරගන්නේ home tour එක. පළවෙනියටම කියන්න ඕනේ අපේ sweet home එකේ designer තමයි ප්‍රගීත්. ඒ කියන්නේ මගේ husband. එයා තමයි design part එක ඒත් එක්කම structural part එක කරේ. ඉතින් අපි දෙන්නගේ requirements මත තමයි අපි ගෙදර finish කරේ. ඉතින් මේ හෝම් ටුවර් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ඔයාලටත් අයිඩියා එකක් ගන්න, මොටිවේට් වෙන්න, හැමෝගෙම හීනේ යන්නේ Tamanටම කියලා ගෙදරක් කියන එක. මේ තමයි එන්ට්‍රන්ස් එකට ගෙදර පේන විදිහ. ඉතින් අපි ගේ ඇතුළට ආවහම අපිට දකින්න පුළුවන් ලිවිං ඒරියා එක. ඒත් එක්කම ඩයිනින් ඒරියා එක. ඉතින් ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන බෙඩ්රූම් එක තමයි ඔයාලා මේ දකින්නේ. ඒ බෙඩ්රූම් එක විසිටර්ස් බෙඩ්රූම් එක. හැබැයි දැනට අපේ බබාගේ රූම් එක. මේ තමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ බාත්රූම් එක. මේ ඔයාලා දකින්නේ කිචන් එක. අපේ ගෙදර black and white තමයි theme colors උනේ. මේ ඔයාලා දකින්නේ laundry area එක. ඊළඟට අපි යමු upper floor එකට. මේ ඔයාලා දකින්නේ එන්ටර්ටේන්මන්ට් ඒරියා එක. එන්ටර්ටේන්මන්ට් ඒරියා එකත් එක්ක තියෙන බැල්කනි එක තමයි ඔයාලා මේ දකින්නේ. මේ ඔයාලා දකින්නේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එක brown and beige colors වලින් තමයි අපි ඩිසයින් කරේ. මේ තියෙන මාස්ටර් බෙඩ්රූම් එකේ wardrobes ටික. මේ මාස්ටර් බෙඩ්රූම් එකත් එක්ක තියෙන attached bathroom එක. මේ මාස්ටර් බෙඩ්රූම් එකේ balcony එක. ඊළඟට යන් ඔෆිස් රූම් එකට. මේ තමයි ඔෆිස් රූම් එක. ඔෆිස් රූම් එකත් එක්ක බැල්කනි එක තමයි ඔයාලා මේ දකින්නේ. මේ අනිත් බෙඩ්රූම් එක. මේ තමයි කොමන් බාත්රූම් එක අපර් ෆ්ලෝර් එකේ තියෙන. ඊට පස්සේ අපි යමු රූෆ් টොප් එකට. මේ තමයි රූෆ් টොප් එක. මේ solar power system එක roof top එකේ තියෙන.
ගෙදර අවුට්සයිඩ් එකේ තියෙනවා සර්වන්ට් රූම් එක. සර්වන්ට් රූම් එකත් එක්ක තියෙනවා ඇටෑච් බාත් රූම් එක. ගෙදර පිළිවෙලට තියාගන්න ඕන නිසා වෙනම ස්ටෝරේජ් එකක් හැදුවා. ඉතින් ඔයාලත් එක්ක හෝම් ටුවර් එක තමයි ෂෙයා කරගත්තේ. තමන්ටම කියලා ගෙයක් හදාගන්නවා කියන්නේ හැමෝගෙම වගේ හීනයක්. ඉතින් ඔයාලගේ තේ හීන හැබෑ කරගන්න හම්බෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. Thank you for watching.